ආයුබෝවන් කොහොමද හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. අම්බලන්ගොඩ ඉන්න ඔයාලට ගාන අඩුවෙන් ගෙදරට ඕන කරන item ගන්න සේල් පොලක් ගැන තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. සෙනඟ ගොඩක් හිටපු නිසා වීඩියෝ එක ගත්තේ ගොඩක් කලබලෙන්. ඒ වුණාට මට වීඩියෝ එකක් අරන් එන්න ඕන කියලා හිතුන නිසා ඔන්න මම වීඩියෝ එක ගත්තා. මේකේ තියෙන ඔක්කොම item රුපියල් 100ට 200ට 300ට ඔයාලට ගන්න පුළුවන්. ගෙදර අයට ඕන කරන සරප්පු දෙකේ ඉඳලා හැම ගෙදරට කුස්සියට ඕන කරන හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඉතින් බලන්නකො මේ තියෙන්නේ මොනවද කියලා මොප් කරන ඒවා, එතකොට වයිපර් කරන ඒවා, ඒ වගේ ගොඩාක් items මෙතන තියෙනවා. ප්ලාස්ටික් භාජන, බේසන්, එතකොට මෙන්න මේ වගේ ඇල්මිනියම් බඩු, එතකොට පර්ස් වර්ග, ඒ හැමදේම ඔක්කොම වෙන්නේ රුපියල් 100යි, 200යි, එහෙම නැත්නම් 300යි. මේ බලන්නකො මේ තියෙන 3-5 බඩු දාන භාජන, එතකොට ඩස්පෑන්, පර්ස්, මේ වගේ දේවල් ගොඩාක් මෙතන තියෙනවා. මේ සෙට් එක වෙන්නේ රුපියල් 200යි. මෙතන තියෙනවා ගෙදරට ඕන කරන විවිධ වර්ගයේ ප්ලාස්ටික් කෝප් වර්ග. මේ සෙට් එකත් රුපියල් 200යි තමයි වෙන්නේ. බලන තැන ඇහැ යනවා 100ට 200ට 300ට ගියාම හිතා ගන්න බෑ මොනවද ගන්නෙ මොනවද බලන්නේ කියලා හිතා ගන්න බෑ. මේ බලන්න මේ ඔක්කොම රුපියල් 100යි ගෙදරට ඕන කරන items. ඔක්කොම මෙතන තියෙනවා රුපියල් 100ක් විතරයි වෙන්නේ. මෙන්න මේ භාජන ඒවත් රුපියල් 100යි වෙන්නේ. පොඩි බබාලගේ ඉඳලා ලොකු බබාලට ඕන වෙන ඒවත් මෙතන තියෙනවා. මේ තියෙන බල්බ් රුපියල් 200ට 300ට තියෙනවා. 300ට තියෙන බල්බ් එක නම් ඒ ගානට වටිනවා. බලන්නකො අපිත් ගත්ත බල්බ් එකක් වෝට් 30 බල්බ් එක තමයි රුපියල් මේ 300ට දෙන්නේ. මෙන්න මෙතන තියෙන කෑලි ඔක්කොම රුපියල් 300යි. එතන තියෙනවා ඇල්මිනියම් කෑලි. ඔය පේන ටික රුපියල් 200යි. මේ පොඩි බබාලගේ සෙල්ලම් බඩුත් තියෙනවා. ඒවා ගොඩාක්ම රුපියල් 200ට තමයි තියෙන්නේ. ඉතින් අම්බලන්ගොඩ අවට ඉන්න කෙනෙක් නම් ඔයාලා මිස් කරගන්න එපා මේ සේල් පොළ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ සේල් පොළට ගිහින් බලන්න ඔයාලගේ ගෙදරට ඕනි කරන මොනවාම හරි item එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකො පිහි, එතකොට ස්ක්‍රූප්නියන්, මේ වගේ දේවලුත් රුපියල් 200කට විතර ගන්න තියනවා කිව්වහම ඔයාලා විශ්වාස කරනවද? ඉතින් විශ්වාස කරන්න වෙනවා. මොකද මෙතන තියෙනවා ඒවා. ඉතින් මේ තියෙන්නේ ඇල්මිනියම් භාජන, මේ හැම දෙයක්ම වෙන්නේ රුපියල් 200යි. එතකොට මේ හිරමණයක් රුපියල් 300ට ගන්න පුළුවන්. එතකොට පිහි තියෙනවා රුපියල් 300ට. ගොඩක් සාමාන්‍ය මුදලට වඩා ගොඩක් වටිනා items තියෙනවා ඒ ගානට. එතකොට මේ පෝසිලෙන් කෝප්ප හැම එකක්ම වෙන්නේ රුපියල් 200යි. එක එක ප්‍රමාණය විවිධ වර්ගවල ඒවා තියෙනවා රුපියල් 200යි වෙන්නේ මේ හැම පෝසිලෙන් කෝප්පයක්ම. ගෙදර ඉන්න කට්ටියට ඉතින් ඔයාලට අරන් යන්න පුළුවන්. එතකොට මෙතන තියෙන මේ පෝසිලෙන් ඔක්කොම රුපියල් 300යි වෙන්නේ. එතකොට මේ පිරිමි කට්ටියට ඕන කරන වාහන වලට ඕන කරන ආයුධ ඒවත් මෙතන තියෙනවා. ඉතින් මේ ආයුධ හැම එකක්ම වෙන්නේ රුපියල් 300යි. ඉතින් ගිහිල්ලා තෝරලා බලලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ ඔක්කොම රුපියල් 100යි. මෙතන තියෙන item. ඉතින් මේ ටිෂු පැක් එකකුත් රුපියල් 100යි වෙන්නේ. ඉතින් මේ තියෙන ප්ලාස්ටික් පොඩි පීගාන් ඒවා මේ ඔක්කොම රුපියල් 100යි. මෙතන තියෙන මේ අර ගොඩාක් item රුපියල් 100ට තියෙන ඒවා තමයි මේ පැත්තේ තියෙන්නේ. මේස් එහෙමත් තියෙනවා. එතකොට මේ පොඩි කෝප වර්ග තියෙනවා. එතකොට පිහිත් තියෙනවා රුපියල් 100ට. ඔයාලා විශ්වාස කරනවා. පොඩි පිහිත් තියෙනවා රුපියල් 100ට. ඉතින් ගොඩක් වටින සේල් පොලක් ඔයාලට ගෙදර ඕන කරන items එක තැනකින් අඩුවට ගන්න පුළුවන්. මේක කිසිම ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මම මෙතෙන්ට අහම්බෙන් දැකලා ගියපු නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා ගත්ත වීඩියෝ එකක් මේ හදිස්සියෙම. ඉතින් මේ කොණ්ඩ කටු වර්ගයක් තියෙනවා. ඒවා නම් 100ට 3ක්, එතකොට 100ට 2ක් වගේ තමයි තියෙන්නේ. ගොඩක් මිල අඩුවට තියෙනවා මෙතන කොණ්ඩ කටු එහෙම. ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න. මම මේ වීඩියෝ එකේ අන්තිමේට මේ සේල් පොළ තියෙන්නේ කොහෙද විස්තර දාන්නම්. ඉතින් මේ තියෙන හැම දෙයක්ම ඔයාලට මෙතෙන්ට ගියොත් ගන්න පුළුවන්. මේ ලී හැඳි, ප්ලාස්ටික් කෝප්ප, එතකොට
කුස්සියට ඕන කරන අයිටම් තමයි ගොඩක්ම මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතෙන්ට ගිහාම තෝරලා බේරලා ඔයාලට අත්‍යවශ්‍ය දේවල් අරගන්න. ඉතින් ඔයාලත් මේ පොළට යනවා නම් ඔන්න අගෝස්තු 1 වෙනිදාට කලින් අනිවාර්යෙන්ම යන්න. මේ වෙළඳපොළ තියෙන්නේ අම්බලන්ගොඩ දීවර වෙළඳ සංකීර්ණේ. ඉතින් අම්බලන්ගොඩ ඉන්න අය දන්නවා මේ දීවර වෙළඳ සංකීර්ණේ තියෙන්නේ කොහෙද කියලා. ඉතින් ඔයාලට පුළුවන් එතෙන්ට ගිහිල්ලා අගෝස්තු 1 වෙනිදාට කලින් මෙන්න මේ සේල් එකෙන් ඔයාලට ගෙදරට ඕන කරන අයිටම් අඩු මිලට මිලදී ගන්න. තව මෙතන මේ අඩු මුදලට පිගන් කෝප්ප සෙට් ඔයාලට ගන්න පුළුවන්. වෙනත් අඩු මෙතන තියෙන සෙට් එක රුපියල් 1000යි. කේක් තැටි එහෙම තියෙනවා. ඒ වගේ තවත් අයිටම් අඩුවට ගන්න වෙනම තියෙනවා ඔයාලට ගන්න. මට නම් මේ හිත යන්නෙම මේ පෝසිලේන් කෝප්ප වලට. ඒවා නම් මේ ඒ ගානට වටිනවා. ඉතින් මොකද සාමාන්‍යයෙන් කඩෙන් කෝප්පයක් ගන්න ගියොත් රුපියල් 400ක් 500ක් විතර වෙනවනේ. ඉතින් මේවා මේ ප්ලාස්ටික් වගේ නෙමෙයිනේ, සෞඛ්‍ය ආරක්ෂිතයිනේ. ඒ නිසා මේ කෝප්ප නම් ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. මම මුලින් කිව්වා වගේ මම මේ වීඩියෝ එක හදිසියේ ගිහිල්ලා කලබලේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් අඩුපාඩු තියෙනවා නම් සමා වෙන්න. ඉතින් වෙනදා වගේම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ සේල් පොළට ගියලා තියෙනවා නම් යටි කමෙන්ට් එකක් දාගෙන යන්න. ගිහින් එන්න.